quality එකක්. සුබ දවසක් වේවා මගේ අලුත් සිට දැනටම. හුඟක් අය මගෙන් ඉල්ලපු MP3 kit වර්ග කීපයක් ගෙනල්ලා තිනවා. මම ගෙනල්ලා තිනවා සුපිරිම MP3 kit වර්ග කීපයක්. අද ඒ ගැන තමයි කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන cash on delivery විදිහට ලංකාවේ ඕනම තැනකට amplifier වර්ග speaker sound card අතුළු electronic භාණ්ඩ ඔයගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. කරන්න තියෙන තීරය දැක්කන WhatsApp අංකෙන් මාව සම්බන්ධ කරගන්න. ඔයාලට අවශ්‍ය භාණ්ඩ ස්ක්‍රීන්ෂොට් එක දාන්න. එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකකින් යන්න මගේ WhatsApp නම්බරේ සේව් කරගන්න. ඊට පස්සේ තීරය දැක්කන WhatsApp අංකෙන් ගිහිල්ලා මගේ Geek Photech channel එක සේව් කරගන්න. ඊට පස්සේ ඔයාලට WhatsApp හරහා ගිහිල්ලා මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ logo එකත් එක්ක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන home button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන price list එක බලා ගන්න පුළුවන් මේ හැම භාණ්ඩයකම. ඉතින් අපි උදාහරණයක් වශයෙන් එකක් නිකන් click කරමු. මෙන්න මේ වගේ එකක්. මේ විදිහට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මිලත් ඇතුළු හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ විස්තර හැමදේම මේ වගේම දිග පළල හැමදේම මේකේ තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාලට ඕන මෙතනින් orders දාන්න පුළුවන්. ඔයාලට ගිහිල්ලා මෙතන add to order request කියන තැනට ගිහිල්ලා ඔයාලට ඕන items ටික එකක්ද දෙකක්ද කියලා ඕන කියලා දාලා මේක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක send දාපු ගමන් order යනවා. මතක තියාගන්න මේ value එකට delivery charge එක එකතු වෙනවා. ඒක භාණ්ඩේ ප්‍රමාණය සහ වටිනාකම අනුව delivery එක වෙනස් වෙනවා. සාමාන්‍ය delivery එක පටන් ගන්න රුපියල් 450 ඉඳන් තමයි පටන් ගන්න. ඉතින් ඒ විදිහ තමයි වෙන්නේ. ඔයා නෝරාවට කෙනෙක් නා කටුකොස්තට තියෙන මගේ නිවසට ඇවිල්ලත් ඔයාලට මේ බඩු දැකලා sound quality අහලා මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකටත් ඔයාලට කරන්න තියෙන තිය දැක්කන නම්බරයට මට එන්න කලින් මට කෝල් එකක් දෙන්න. ඒකල වෙලාවක් වින් කරගෙන ඔයාලට ඇවිල්ලා quality බලලම ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. හරි අපි එන වීඩියෝ එකට යමු. ඉතින් watt 100 200 සහ amplifier රහිත විදිහට ගෙනල්ලා තිනවා MP3 kit වර්ග කීපයක්. මේ තියෙන හැම amp එකකට පොදු ලක්ෂණ ටික මම කියලා ඉන්න. මේ හැම එකකටම Bluetooth, FM, MP3, karaoke පහසුකම තියෙන. ඒ වගේම mic effect සහ mic volume වෙන වෙනම control කරන්න පුළුවන් මෙතන තියෙන හැම amp එකකටම. ඒක තමයි මේ වල තියෙන පොදුම ලක්ෂණ. ඒ වගේම TWS support කරනවා සහ DC volt 12 ඉඳන් 24 වෙනකම් voltage පරාසයක මේ හැම amp එකක්ම වැඩ කරනවා. ඒ ටික තමයි amp මෙතන තියෙන ඒවයි පොදු ලක්ෂණේ. ඊට අමතරව ඔයාලට මෙන්න මේ wireless mic kit එක high කරන්න පුළුවන් හතරක් ගෙනලා තිනවා. මෙන්න මේ wireless mic kit එක high කරන්න පුළුවන් බෝඩ් වර්ග හතරක් මෙතන තියෙනවා. ඉතින් මම කිව්වේ ඒකට ලේසි වෙන්න සහ වීඩියෝ එක කෙටි වෙන්න. ඉතින් එහෙමයි. අපි යමු ඉස්සරම අඩුම තැන ඉඳන්. මේක තමයි අඩුම මිල අඩුම සහ powerful අඩුම එක. මේක watt 100 මේක watt 100 stereo amplifier එකක්. stereo superior quality amplifier එකක්. ඉතින් මේක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ෆිල්ටරින් පැත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ IC එක කියන්නේ ST338 කියන IC එකෙන් තමයි මේක එන්නේ. ST338 කියන IC එක. ඉතින් data වලට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ ගහලා තියෙනවා watt ගානක් මේ විදිහට 2x 50 watt class D stereo amplifier කියලා. ඒ කියන්නේ මේක watt 100 amp එකක් මේක. හරි. මේක කියලා තියෙන එක හරි. ඒ කියන්නේ මේක watt 100 stereo amp එකක්. ඉතින් මේක සාමාන්‍ය වෝල්ට් 12 ඉඳන් 24 වෙනකම් වෝල්ටේජ් පරාසයක වැඩ කරනවා. මම මේක ටෙස්ට් කර බලලා වෝල්ට් 12න් දීලා මගේ අඟල් 10 টොප් දෙකට දාලා සුපිරියට වැඩ කරන හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක වාහනයකට වගේත් ගොඩක්ම හොඳයි. ට්‍රී වීල් එකකට වාහනයකට කාර් එකකට වගේ ගොඩක්ම හොඳයි. බූස්ට් කන්වර්ටර් නැතුවම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ගත්තාම මේ පැත්ත තමයි පවර් දෙන්න තියෙන DC වෝල්ට් 12ක් හරි 24ක් හරි. ඊට පස්සේ මේ තමයි channel out දෙක, stereo out දෙක, watt 50 channel දෙකක්, speaker දෙකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් FM antenna. මෙන්න මෙතන තමයි FM antenna ඔයාලට high කරන්න තියෙන. ඉතින් ඒ ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම මේකේ sound test එකට කලින් ඔයාලට video display එක පෙන්වන්නම්. මම මේ හැම එකම එතකොට ලේසි. මේ විදිහට තමයි මේක on කරාම එන්නේ. ඉතින් මේක ගත්තාම මෙතන තමයි mood button එක තියෙන්නේ. ඔයාලට mood එකෙන් FM aux එක Bluetooth ඒ ටික switch කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් TWS next ඒ ටික තියෙනවා. මම ඒ ටික වෙන වෙනම පැහැදිලි කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තමයි mic එක ගහන්න තියෙන්නේ. ඉතින් mic එකේ effect ටික මම ඔයාලට කියන්න. ඊට කලින් කියන්න ඕන මේකේ recording function එකක් තියෙනවා. ඔයාලට සින්දු එහෙමත් record කරගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ මෙතන අපි යමු මේ echo mic volume කියන තැනට. එතන ගියාම
ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට values වර්ග හතරක් පෙන්නනවා. ඒ කියන්නේ මේ C කියන්නේ mic volume එක. E කියන්නේ mic එකේ effect එක. එහෙම නැත්නම් echo එක. මේ තියෙන්නේ highs. එහෙම නැත්නම් treble. මේ තියෙන්නේ bass. ඒ විදිහට ඔයාලට හතරක් බලා ගන්න පුළුවන්. දැන් මේක ඔයාලට ඕන විදිහට control කරන්න ඕන නම් මේ වගේ short press කරලා තමයි මේ adjust කරගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. මම mic volume එක අඩු කරනවා සාමාන්‍ය 20කට වගේ අඩු කරමු අපි නිකන්. ඊට පස්සේ වැඩි කරන්න ඕන නම් මේකේ මේ විදිහට long press නෙමෙයි මෙන්න මෙහෙම එක එක යන්න ඕන. මෙන්න මේ විදිහට පුළුවන්. ඊට පස්සේ ඔයාලට echo එකත් අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට echo එක අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට යන්න බැරි වුණා. මේ ඔයාලට මේ හැම මෙතන තියෙන හැම kit එකකට මෙන්න මේ වගේ හොඳ remote එකක් හම්බ වෙනවා. පෙත්ත remote එක නෙවෙයි. හොඳ remote එකක් හම්බ වෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඔයාලට remote එකෙමුත් සමහර function හදා ගන්න පුළුවන්. ඉතින් master volume එක long press කරලා අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් master volume එක long press කරලා අඩු වැඩි කරගන්න. මෙන්න මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ function ටික වෙන්නේ. මේකේදී ඔයාලට volume අඩු වැඩි කරගන්න වෙන්නේ මේකෙන්මයි කරකවන්න නැහැ මොකුත්. වෙන්න මෙතනින් volume අඩු වැඩි කරගන්න පුළුවන් remote එකෙන් පුළුවන්. remote එකෙන් උත්තරට පුළුවන් volume අඩු වැඩි කරගන්න. මේ විදිහට. ඉතින් මේකේ EQ එකේ pop එක දාපුවම සුපිරි quality එකක් එනවා. අපි බලමු දැන් sound එක NCS music එකක් දාලා. ඉතින් ඔය විදිහට තමයි අලුනේ මේ Bot CA MP3 kit එක සුපිරි quality එකක් තියෙනවා. ඊළඟට අපි යන්නේ මේ පැත්තට. ඉතින් ඊට කලින් කියන්න ඕන මේ සුපුරුදු amp එක 2.1 ඔයගොල්ලන්ට මතක ඇති. මගේ ස්ටෝර් එකේ ගොඩක් අලෙවි කරා. ඉතින් මේක ගැන මම අද රිවිව් එකක් නෙවෙයි කරන්නේ. ඉතින් මම මේක මේ සසදන්ට තමයි ගෙනාවේ. මෙතන වර්ග 3ක් තියෙනවා. ඒ ගැන කතා කරන්න. ඉතින් මේක ගත්තොත් මෙතන මුලින්ම බලා ගන්න පුළුවන් amplifier එකක් නැති MP3 kit එක. ඉතින් ප්‍රමාණය අතින් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ගොඩක් විශාලයි. amplifier නැති MP3 kit එක. ඉතින් මේකෙත් අර වගේම සියලු දේවල් තියෙනවා. ඉතින් මේකේ master volume එක කරකවන්න තියෙන්නේ. ඊට පස්සේ echo TWS A ඔක්කොම අර කලින් විදිහම තමයි මේකේ හදන්න තියෙන්නේ. මේකේ පිටිපස්සට ඒකේ පිටිපස්ස පිටුම මේ වගේ තමයි තියෙන්නේ. මේක සාමාන්‍ය DC 12න් වැඩ කරන්නේ. DC power එක මෙතෙන්ද දෙන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට මේකටත් පුළුවන් මෙන්න මේ කැරක mic kit එක සම්බන්ධ කරගන්න මේ තියෙන්නේ මේ connector එකට. මේක කොහොමද සම්බන්ධ කරන්න කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක නම් link එකේ දාන්න. එතනින් බලා ගන්න කොහොමද මේක සම්බන්ධ කරන්න කියලා. line in සහ line out කියලා මට බලා ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ line in එක. මේ තියෙන line out එක. ඔයා amp එකට සම්බන්ධ කරනවා නම් මෙන්න මේ line out එකට දෙන්න ඕන. line out එකට දෙන්න ඕන. ඒතකොට ඒක තමයි amp එකට set කරන්න වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේකේ display එක බලා ගන්න පුළුවන් ඉන්නේ. මට බලා ගන්න පුළුවන් volume එක අඩු වැඩි වෙනකොට මේකත් වැඩි වෙනවා. ඒ වගේම අරකේ වගේමයි mic වල effect ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඉතින් මෙතන graphic bar එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් pen එකක් නිකන් දාන්න මේ speaker සම්බන්ධ කරලා නැහැ. නිකන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලස්සනට මේකේ graphic එක යනවා. මේ විදිහට ලස්සනට graphic එක යනවා සින්දු විදිහට. ඉතින් හොඳ ලස්සන display එකක් තියෙන MP3 kit එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. සුපිරිම quality එකක්. ඉතින් mic effect උත් ගොඩක්ම quality මේවයි. ඉතින් එහෙම ඒ විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් මේකෙත් ඔයාලට mood එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපි ඊළඟට යමු මේකේ තව version දෙකක් ඇවිල්ලා තිනවා. Wood 200 amplifier වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඒකේ ඉස්සරෝ මේකේ වර්ග දෙකේ වෙනස මේක එකක් තියෙනවා 2.1 අනික 2.0. 2.0 කියන්නේ ස්ටීරියෝ amp එකක්. ඒ කියන්නේ මේකේ තියෙන්නේ TPA 3116 D2 කියන IC දෙකක් තියෙන්නේ. එතකොට
මේ IC දෙකෙන් 100 වෝට් channel දෙකක් out වෙනවා. ඒ කියන්නේ මේක වෝට් 100යි මේක වෝට් 100යි. ඒ විදිහට output දෙකක් එනවා මේකේ. ඉතින් මේක ගැන කතා කරොත් මේකෙත් ඔයාලට පුළුවන් මෙන්න මේ mic kit එක high කරගන්න. මෙන්න මෙතන තමයි ඒකේ connectors ටික තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මෙන්න මේ ටික තමයි wireless connection ටික දෙන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලට අවශ්‍ය නම් මේකේ line out එකකුත් වෙනම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පස්සේ කාලෙක හිතුනොත් වෙනම subwoofer එකට වගේ දෙන්න ඕන කියලා මෙතනින් line out එකක් ගන්න පුළුවන්. නැත්නම් ඊට වඩා powerful amp එකකට දෙන්න ඕන නම් මෙතනින් line out එකක් ගන්න පුළුවන් මෙන්න මේ stereo kit එකේ. ඒක සාමාන්‍ය volt 12 24 voltage දෙකෙන්ම වැඩ කරනවා. ඉතින් superior quality amp එකක්. හරියටනේ දැන් මේ විදිහට මම stereo එක set කරගත්තා. මම sound test කරන්නේ මෙන්න මේ අඟල් 10 JBL top දෙකෙන් තමයි ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නේ. මේක මේ තියෙන stereo එක. මේ තියෙන්නේ watt 200 stereo amp එක. අපි බලමු කොහොමද කියලා. අපිට ඉෆෙක්ට් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන mic volume එක මේ තියෙන ඉෆෙක්ට් එක මම ටිකක් ඉෆෙක්ට් එක අඩු කරා මේ විදිහට. මේ තියෙන treble bass මේ තියෙන mic volume එක. ඉතින් ඒ විදිහට තමයි superior sound එකක් තියනවාට එහෙනම් මම හොඳ quality mic sound එකක් මේ set එකේ තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මෙන්න මේ kit එක. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. මේක කලින් මම ගෙනාපු 2.1 subwoofer kit එක. ඉතින් මේකත් තව stock කීපයක් ඉතුරුලා තියෙනවා. ඉතින් මේක මගෙන් ගන්න පුළුවන් පරණ විල්ටම output පැත්ත ගත්තොත් මේකේ power එකම තමයි මේකෙත් තියෙන්නේ. ඉතින් මේකේ මිල ටිකක් වැඩි. ඒට හේතුව මේකේ option ගොඩක් වැඩි නිසා. ඒ කියන්නේ මේකේ අර light bars එහෙම තියෙන නිසා පොඩ්ඩක් ගාන ටිකක් වැඩි සහ ප්‍රමාණයම විශාල නිසා ගාන පොඩ්ඩක් වැඩි. මේකෙත් තියෙන TPA 31000D2 කියන IC දෙකක්. ඉතින් මේකේ වෙන්නේ මේකේ subwoofer out එක ඉන්නේ මෙන්න මෙතන. ඉතින් මම ඒකක් පෙන්නන්න මේ දෙකේ තියෙන වෙනස කියන්නේ ඒකයි. මේකේ board එකේ ප්‍රමාණය අතින් ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙකේ තියෙන්නේ දෙපැත්තට තමයි තියෙන්නේ. කියන්නේ මේ chip දෙක ගත්තාම දෙකේ විරුද්ධ අතට තියෙන හැමදේම. ඉතින් මේකේ නැති option ටිකක් මේකේ තියෙන mic එකක් පොඩ්ඩක් කියන්න. ඊට කලින් අපි මේ output පැත්ත බලමු. දැන් මේක ගත්තොත් මේකේ subwoofer out එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මෙන්න මේ පැත්තේ තමයි මේකේ ආවේ මේ පරණ kit එකේ subwoofer out එක. මේ අලුත් kit එකේ subwoofer out එක ඉන්නේ මෙන්න මේ පැත්තේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ පැත්තේ තමයි subwoofer out එක ඉන්නේ අලුත් kit එකේ. මේ subwoofer out එක watt 100යි. subwoofer out එක watt 100යි. ඊට පස්සේ stereo channel දෙක තමයි මේ තියෙන්නේ. මේ දෙකෙන් 50 ඒවා දෙකක් out වෙනවා. මෙතන තමයි DC මේ power supply දෙන්න තියෙන්නේ මේකේ. මේ දෙකෙන් මේ board දෙකම ගත්තාම මෙන්න මේ kit එක සම්බන්ධ කරන්න පුළුවන්. මේ wireless kit එක මේ දෙකටම සම්බන්ධ කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් line out එකක් මේ සැරේ දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ගිය සැරේ ගෙනාපු මෙන්න මේ kit එක ගත්තාම මේකේ line out එකක් තිබුණේ නැහැ. මේකේ තියෙන line එකක් විතරයි ඔයාලට දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අමතරව ඔයාලට ඊට වඩා powerful amp එකකට දෙන්න උනොත් මේකේ line out එකක් තිබුණේ නැහැ මෙන්න මේ model එකේ. හැබැයි මේකේ මේ සැරේ line out එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේකේ line in සහ line out දෙකම තියෙනවා. ඉතින් ඒක තමයි මේ අලුත් kit එකේ තියෙන එක වෙනසක්. ඒක මේ display එකට අමතරව. හරියටම දැන් අපි බලන්න යන්නේ 2.1 subwoofer amp එක තියෙන kit එකේ sound එක බලන්න යන්නේ 2.1 subwoofer amp එක. තියෙන එකේ sound test එකක් බලමු.
ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි 2.1 subwoofer amp එකේ sound එක. ඉතින් superior quality. ඉතින් මම මේකට අඟල් 12 sub එකෙන් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකට සාමාන්‍යයෙන් උපරිම අඟල් 10 වගේ sub එකක් ඇති හොඳටම. මේකට යන්න 12ට යන්න එපා. අඟල් 10 sub එකක් හොඳටම ඇති මේකට. මම amplifiers ගේන්නේ එයා කාගෝල. මොකද C කාගෝල ගේන්න ගියොත් සාමාන්‍යයෙන් දවස් 65කට එයා යනවා. එතකොට මේ ඒ නිසා මේ හුඟක් අය මේ අර හුඟක් අය මට කෝල් දීලා කියනවා ඉක්මනට මේ අයිටම් එක ගෙනත් දෙන්න මේ අයිටම් එක ගෙනත් දෙන්න කියලා. ඒ නිසා මම එයා කාගෝල ගෙනත් දෙන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් මිල වැඩි. මොකද ටැක්ස් එක ගොඩක්ම වැඩි එයා කාගෝල. ඉතින් ඒ නිසා තමයි මේ සාමාන්‍යයෙන් මිල ගණන් සමහර විට පොඩ්ඩක් අර සීගාගෝල ගෙනවට වඩා ටිකක් වැඩි වෙනවා. මොකද ටැක්ස් එක ගොඩක් වැඩි. ප්‍රවාසී තියෙන ඉක්මනට එනවා. සාමාන්‍යයෙන් සතියින් වගේ එනවා. අන්න ඒකයි මොකද මට හිතුණා ඒක ගැන පොඩ්ඩක් කියන්න ඕන කියලා මේ මිල ගණන් වලට යන්න කලින්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි දෙන්න මෙන්න මේ ලොකු රිමෝට් එකත් එක්ක දෙන්නේ. එතකොට AliExpress එකේ ගියොත් මේ ලොකු රිමෝට් එක සාමාන්‍යයෙන් මෙතන වෙනවා 3000 ගාණක්. හැබැයි බලන්න මෙතන shipping එකතු වෙනවා. ඒකත් රුපියල් 3000 ගාණක්. දැන් අපි බයි නම් උදා මම බයි කරන්න යන්නේ නැහැ. දැන් මෙතන ගිහිල්ලා continue button එක දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන රුපියල් 9400ක් වෙනවා කොස්ට් එක ඔයාලට මේ එහෙම ගෙන්නන්න ගියොත් ටැක්ස් එකයි ඔක්කොම ඉස්සලා රුපියල් 9000 ගාණක් වෙනවා මේ මේකක් ඔයාලට ගෙන්නන්න ගියොත් මේ AliExpress එකෙන් අපි ගෙන්නන්න ගියොත් මේ ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ ඔයාලට 3000 ගාණ මෙතන ටැක්ස් එකයි ඔක්කොම එකතු වුණාම ඔක්කොම 9400ක් වෙනවා. ඉතින් ඒකයි තත්ත්වය. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ Watt CA ස්ටීරියෝ කැරකේ කිට් එක මගෙන් ගන්න පුළුවන්. 2950කට ගන්න පුළුවන් මේ සුපිරි Watt CA කැරකේ MP3 කිට් එක රුපියල් 2950කට ගන්න පුළුවන්. amp එක නැති කැරකේ MP3 කිට් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 2950කට සුපිරිම MP3 කිට් එක ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ 2.1 subwoofer out එක තියෙන. ඒ කියන්නේ 2.1 subwoofer 2.1 watt 200 subwoofer kit එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 5800කට. රුපියල් 5800කට ගන්න පුළුවන්. ඒ වගේම 2.1 subwoofer kit පරණ version එක ගන්න පුළුවන් සුපුරුදු මිලටම රුපියල් 4800ට. ඒ වගේම ස්ටීරියෝ ඒ කියන්නේ watt 200 ස්ටීරියෝ MP3 කැරක කිට් එක මගෙන් ගන්න පුළුවන් රුපියල් 5700කට. රුපියල් 5700කට ගන්න පුළුවන් මේ ස්ටීරියෝ කැරක සෙට් එක. ඉතින් ඒ විදිහට තමයි වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මෙන්න මේ wireless mic kit එක receiver එකත් එක්කම ගන්න පුළුවන් රුපියල් 2100ට. ඉතින් මතක් කරන්න ඕනේ මේ හැම kit එකකටම මෙන්න මේ වගේ හොඳ receiver එකක් හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි යාළුවනේ අද වීඩියෝ එක අරන් ආවේ. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න සුබ දවසක්.